පුතේ අපි ඉක්මනට ගිහිල්ලා බලතුරු ටිකක් අරගමු. හොටටම බඩගිනි. මට ඇපල් ගෙඩියක් දෙන්න. මෙන්න සල්ලි. අනේ මනුෂ්‍ය පාරේ යන්නේ කොහමද? ටිකක් බලාගෙන යන්නකෝ. මේ බිමට බහින්න. අපි ඒගොල්ලන්ට හොඳ පාඩමක් උගන්වමු. යමු. ගිහින් ඒගොල්ලන්ව කට්ටියම අල්ලගමු එන්න. හා ඕගොල්ලන්ට කියන්නේ යා හරිම අමුතු මිනිස්සෙක්. මොනවද මන් දන්නේ උගුලු බුගුලු ගෑවා. ගාලා ගියා. ඕගොල්ලෝ ගිහිල්ලා කෑමට මොනවා හරි ඕඩර් කරන්නකෝ. මම පොලිස් ස්ටේෂන් එක පැත්තට ගිහිල්ලා එන්න. අර බලන්නකෝ. ළඟම තියෙන පොලිස් ස්ටේෂන් එක. එච්චර දුර නෑ. බඩගිනි එකේ තන්දූරි චිකන් එකක් කවුරේද? මම ඩාර්ක් මෙලඩි. මගේ නම තමයි මාටින්. වැරදීමකින් තමයි පර්ෆියුම් එක ස්ප්‍රේ වුනේ. ඒකට කවන්නේ. පර්ෆියුම් එකක් නේ. හොඳ සුවඳක් එන්නේ. thank you. මම යනවා. bye bye. Thank you. ඒ මොනුස්සයා ඇවිල්ලා අපේ ඔක්කොම හොරකම් කරගෙන ගියා. පොඩ්ඩක් මට්ටකට වෙන්න. මේ මනුස්සයා තමයි හිටියේ. මෙයා දන්නේ ඒකට සම්බන්ධ. එයා උගුළු බුගුළු කියලා එතනින් පැනගෙන ගියා. මෙයාත් එතන හිටියනේ. සර්, ඔයා මෙයාව දැක්කද? ඒක ඇත්ත සර්. මම ඒ මනුස්සයාව දැක්කා. උගුළු බුගුළු බුගුළු. උගුළු බුගුළු බුගුළු. පේන විදියට මෙයාත් ඒගොල්ලන්ගේම කෙනෙක්ද කොයිද? මෙයාත් උගුළු බුගුළු කියලා ගාන්ට කියනවා. Matthew, මොකද? අනේ කොහේ ගිහින්ද මාට්ටුවල ගුටි ගෑනේ? අනේ ඒක තමයි මරත් මේ හිතා ගන්න බැරුව ඉන්නේ. කච්චි ඇවිල්ලාද? උගුළු බුගුළු බුගුළු උගුළු බුගුළු බු. අන්න ඉන්නවා අරගොල්ලෝ. ලොක්කොටම එකපාර ගහන්න ඕනේ. නීතිය නමෙන් නවතින්නයි කිව්වේ. පොල් ගණන් ගිහින් තියෙන කාලේ දෙන්නම් පොල් ගෙඩි අවුරුදු 20ක බලපුරුද්දට පස්සේ අද තමයි ඉන්ස්පෙක්ටර් මහත්තයාගේ පොල් ටික හරියටම වැටුනේ. වතුර බිව්වම අමුතු සනීපයක් ඇකට දැනෙනවා. අනේ මන්ද මගේ උගුරට මොනවා වුණාද කියලා මට තේරෙන්නේ. මගේ කටහඬට මොකද්ද වෙලා තිබුණේ? මොකද්ද වෙලා තිබුණේ මාටියෝ ඈ? ඒක තමයි හිතා ගන්න බැරි. හැමෝම හිතුවේ මම තමයි හොරා කියලා. මට පොලිසියේදී කිසිම දෙයක් කියාගන්න බැරුව ගියා. අපිට මේක අනිවාර්යයෙන්ම පොලිසියට කියන්නම සිද්ධ වෙනවා. යමු. අපි දැම්ම ගිහලා පොලිසියෙන් එක්කගෙන එමු. ඉන්ස්පෙක්ටර් මහත්තයෝ මාටියත් එක්ක එහෙනම් ඔයගොල්ලෝ යන්න. මම තනියම කෝපි ටිකක් හදලා තියන්නම්. ආවට පස්සේ අපි ඔක්කොම කෝපි බොමු. හොඳේ? හරිද? සැම්සන් මං ඔයාට කිව්වේ ඔය පර්ෆියුම් එක හොරකම් කරලා අනිත් අයගෙකට දාන්න කියලායි. එතකොට යාලට කියන්න පුළුවන් වෙන උගුළු බුගුළු කියලා විතරයි. ඒත් ඔයා මොකද්ද කළේ? ඒක ඔයාගේ මූණට බහලා ගත්තා. ඔහෙට නම් කියලා වැඩක්වත් හරියට කරගන්න බෑ. අනේ යාගේ මූණ පැත්තට තිබුණේ. මට යාගේ මූණ හරව ගන්න බැරි වුණා. ඒ නිසා ඒ ස්ප්‍රේ එක මගේ මූණට වැදුනේ. හරි දැන් කමන්නේ. පොලිසිය දැන්ටම යාළුව හොයනවා. එයාලා දැන් කොටු වෙලා ඉන්නේ. හොයා බේරුණා. අන්න ඒගොල්ලෝ එනවා. ඔයා පැත්තකට වෙන්නකෝ මම යාළගෙන බලා ගන්නම්. අනේ ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලා කිසිම තරහක් නැහැ නේද මාත් එක්ක? අයියෝ සූටිය මාටිය මට කියන්න මොකද්ද මෙතන සිද්ධ වුනේ කියලා. කවුද මේ ගෑනු ළමයා? අනේ මොකුත් නෑ. මම මේ පර්ෆියුම් එක ගාගා හිටියේ. ඒ වෙලාවේදී මෙන්න මේ විදිහට ස්ප්‍රේ වුණා. අයියෝ ඉතින් මොකක් වෙනවද ඕක ගැහුවට? කොච්චර සූදිද ඒක? ඔයා වගේ බං. ඒක නම් ඇත්ත. සූටි මාටි එකට රුපියල් 360යි. සුවඳව. මාටි
දෙන දෙයියෝ ගෙදරටම ගෙනල් දෙනවා කියන්නේ ඕකට තමයි. ඒගොල්ලන්ට යන්න දෙන්න එපා. නවතින්න කිව්වේ. මම ඔයාලගේ උගුළු පුගුළුගේ ගැලවෙන එක අමාරුවටක් නෙවෙයි. උගුළු පුගුළුවගේ දැලවෙන එක උගුළු පුගුළු මොකද මේ මොනවද මෙයා කියවන්නේ? මේ මේගොල්ලෝ තමයි මේගොල්ලන්ට ගහන්න නෙලන්න. Halo Jumio අනේ කොහොමද කියලා. චූටියෝ මේකයි උනේ. මට ගෑනු ළමේ පර්ෆියුම් එකේ සුවඳ තියෙනව නේද? බොහොම සුවඳයි. ඉබම් අනේ මන්ද ඉතින් ඕගොල්ලෝ මොනවා කියනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඕකට තමයි කියන්නේ අනුන්ට කැපුවාලේ තමන්ව වැටෙනවා කියලා.